Hi everybody. අද ඉතින් මැලේසියා ට්‍රිප් එකේ ෆස්ට් ඩේ එක. අපි උදේවරු ආවා බටු කේව් ටෙම්පල් එක බලන්න. පඩි 275ක්ද කොහෙද තියෙනවා. ඊට පස්සේ ඇතුළටත් ආයේ යන්න තියෙනවා. ඉතින් නගින්න දෙපාද හිතලා අපි ෆයිනල් තීරණය කරා නෑ නගිමු කියලා. ඉතින් උඩට ගිහාම කේව් එක ඇතුලේ මේ වගේ තමයි. ඒ වගේම ඇතුලේ shopping තිබ්බා. පල්ලෙහාට බැහැගෙන එද්දි පල්ලෙහා ලස්සනට පේනවා මේ වගේ. පල්ලෙහා මේ වගේ ලස්සන කෝවිලකුත් තිබ්බා. ඉතින් ටිකක් කව්වයි ඒ වුණත් අපි බලන්න ගියා ඊට පස්සේ කිංස් ප්ලේස්, අබ්දුල් සමාද් බිල්ඩින්ග්ස්, ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර්. Twin Towers. ඉතින් Minecraft ෆිල්ම් එක ළඟදින රිලීස් කළේ ලංකාවෙත් මම හිතන්නේ ඒත් ඒ වගේ රිලීස් කරපු නිසා වෙන්නේ ඉතින් මැක්ඩොනල්ඩ් එක ඇතුලේ Minecraft එකේ මේ වගේ ස්ටේජ් එකක් හදලා තිබ්බා. හැම තැනම පාරවල ඉතින් ලස්සනට මොනමනාර එක්ක එල්ලලා එක්ක බල්බ්ස් එක්ක බැලුන්ස් වගේ මේ ලැන්ටර්න්ස් හරි ලස්සනයි. ඉතින් මේ ලස්සන වර්ණවත් දේවල් වගේ සමහර තැන්වල මල් වලින් ලස්සන සරසලා තිබ්බා. ඒ හරිම ආකර්ෂණීයයි. මම මල් වලට කොහොමත් ගොඩාක් කැමතියි. කොහොමත් මගේ හිත එතන නවතිනවා. ඉතින් ඔය ආසේ අරුන් ලෙගෝ ෂොප් එකක් හොයාගත්තා මගේ. මොකද මගේ පුතා ගොඩාක් ආසයි ලෙගෝස් වලට. මෙන්න මේ ලෙගෝ එක තමයි එයා තෝරගත්තේ. මේ ඔක්කොම ටොයිස් ලෙගෝස් වලින් හදපු ඒවා. ඇත්තට හරි ලස්සනයි මේ රොබෝට්ස්ලා මේ හැම දෙයක්ම. මේ අලුත්ම ඩිසයින්ස් වලට හදලා තිබ්බා. ඉතින් ලස්සන ලෙගෝස්. ඉතින් පුතත් එක්ක තමයි shopping කරන්න ආවේ. shopping malls වල ඇවිදිනකොට දකින්න ලැබුණා මෙන්න මේ pavilion කියන්නේ හොඳ shopping mall එකක්. හොඳ quality branded items තිබුණා එකේ. මේ ජංක්ෂන් එකත් හරි ලස්සනයි. චීන ෂෙන්හායි වල වගේ හරි ලස්සනට
වීඩියෝස් දාලා තිබ්බා මේ බිල්ඩින්ග්ස් වල. ඩියර් කියන්නේ මං ආසම බ්‍රෑන්ඩ් එකක්. මේ ඉතින් shopping කරලා ටිකක් මහන්සි වෙලා එක්කෙනෙක් පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්නවා. ඇවිදින්න බෑ කියලා. වීඩියෝස් කරන්න ඉතින් මගේ පොඩි මෑන් තමයි. මගේ ඕලි බබී තමයි මේවා ෂූට් කරේ ඇත්තට. ඉතින් ඉස්සෙල්ලා කිව්වා වගේ මල් දැක්කාම මාව චුට්ටක් එතනින් ගන්න අමාරුයි ඇත්තට. එතන කැරි ටිකක් වෙලා ගත කරනවා. Lamborghini. ඉතින් ඕලි ආසේ Lamborghini එකත් එයාසේ පාක් කරලා තිබ්බා. ඉතින් අද මං shopping කරේ මගේ පොඩි බනිත් එක්ක, ඕලිත් එක්ක. මට ඉතින් දවසේ අපි දෙන්න shopping කරා. Say hi Oli. Hi. shopping කියන්නේ ඉතින් Legos තමයි shopping කරේ වැඩියෙන්. එයාට Lego එකක් ගන්නවා වගේම එයා නංගිටත් Lego එකක් ගත්ත පොඩි ලස්සන doll කෙනෙක්. එයාසේ ඉන්දියන් ෆිල්ම් එකක් ෂූට් කරනවා අපි ඉතින් ඒකත් දැක්කා. ඉතින් මේ වගේ බනිස්ලා හැම ජංක්ෂන් එකෙම වගේ තිබ්බා. හරිම cute. හැමතැනම අයිස්ක්‍රීම්ස් මොනවාරි ස්වීට් එකක් දැක්කොත් මෙයාට ඉතින් ඒක රස බලන්නම ඕනේ. ඉතින් රට ස්ට්‍රීට්ස් වල ලයිට්ස් දාලා හරි ලස්සනයි. මැලේසියා ඇත්තටම ලස්සනයි. ඉතින් ටුවරිස්ට් ෆ්‍රෙන්ඩ්ලි කන්ට්‍රි එකක් කියලා කියන්න පුළුවන්. ටුවරිස්ට්ලාත් ගොඩාක් හිටියා, එන්ටර්ටේන්මන්ට්ස් ගොඩාක් තිබ්බා. මොහොම ෆ්‍රෙන්ඩ්ලි, සිකියුරිටි වයිස් උනත් ගොඩක් හොඳ කන්ට්‍රි එකක්. ඉතින් ඔයාසේ දූරියන් කන්නත් අපි අමතක කරේ නැහැ. Thank you. Catch us in next video.